දන්නේම නැතුව 2025 අවුරුද්ද දෙසැම්බර් මාසෙටත් ඇවිල්ලා. මේ ඊට කලින් මාසේ. බඩට යනවා එනවා. ඒක තමයි ළමයි දැන් ජීවිතේ. මේ සුපුරුදු විදියට මම්මගේ දවල් කෑම ගන්න වෙනවා. කන වීඩියෝ ගේනවට ඔයාලගේ කම්ප්ලේන්ට්ස් ගොඩයි. ඒත් මම ඒව ගේනවා. මේ අපේ කැන්ටිමේන බව්වේ මේ CCC එකට ගිය අපේ යාළුවෙක්ට මේ අයිටම් එකක් ගන්න තමයි ගියේ. යන ගමන් මෙන්න මේවටත් පොඩ්ඩක් ඔලුව දාගෙන ගියා. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ප්‍රොමෝෂන් එකකුත් තිබුණා. දැන් ළමයි මට ඕන තැනක මේ විදියට කැමරාව අරන් යාමි හැකියාවක් තියෙනවා. අපි ටික දෙනත් එක තමයි එදා මේ දවස් දෙකේ සෝෆා එකක් තිබුණා. මේ තවත් දවසක දවල් කෑම වේලා. මේ view එක හරීම ලස්සනයි. මේ මගේ අතේ ජාති මිත්‍රේ කාලයකට පස්සේ මම බලන්න පළවෙනි වතාවට කොච්චි කඩේ පල්ලියට ගියපු කොච්චි යනවා. මේ මම ගෙදර ගියපු දවසේ මේ අංකල් හරිය ලස්සනට විරින්දුව කිව්වා. මේ ගෙදර ගිහින් ඉන්න දවස් මේ තවත් දවසක ස්වීට් කෝන් කන්න ගිහිල්ලා මුල් ටික මේ විදියට ගෙවුනට මාසේ අන්තිම දවස් ටිකේ උනේ අපි කාටවත් හිතා ගන්න බැරි දෙයක්. ජීවිතේ එහෙමයිනේ. අපි හිතන් ඉන්න ප්ලෑන් කරන දේවල් වෙනවා හරිම මට හිතෙන්නේ මේ වුණ දේවල් 2026 අලුත් අවුරුද්ද දිහා වෙනස්ම විදියට බලන්න අපිට හොඳ පාඩමක් කියලා. සබාදහමට මේ ලෝකේ නිර්මාණය කරන්න වගේම ක්ෂණිකයෙන්ම මේ හැමදේම නැති කරලා දාන්නත් අර කතාවකුත් තියෙන සබාදහමට නොවන අවනත ලෝකේ කිසිවක් නැහැ කියලා. මේ ලෝකේ ඇති වුණ හැම දෙයක්ම කවදා හරි නැති වෙනවා. ඒ නිසා සබාදහමට අවනතව අපි ජීවත් වෙමු.